ඈ මල්ලියේ දැන් සමන්තට දරුවා හම්බෙන්න දින ගානක් ළඟ ඇති නේද? මං කල්පනා කළේ ඒකිට උදව්වට කවුරුවත් ඉන්නවදෝ කියලා. ඒකට මොකද කාගේවත් උදව්? මොකද සමන්තට මේ පුරුදු වෙන්න බබල හම්බෙන එකක් ඈ. අනේ ඇත්තමයි මටත් වෙලාවකට මෙන්න මේ සමන්තයි බණ්ඩාරේ ගැන මහා කලකිරීමක් තියෙනවා. අක්කේ වැරද්දුන් දෙන්නගෙම. පෙරුණු පිට හොඳයි කියලා ජීවිතේ හැඩ ගහගන්නේ නැතුව හැංගීම් පස්සේ ගියා. වැරද්ද කාගේවත් නෙවෙයි අපේ බණ්ඩාරේගේ. මාදයි මල්ලිලත් එකා යකා කියලා පුතෙක් ඇදුවා. අනේ අපේ අර හිටපු කාමර කෑල්ල මතකයි නේද? මේ මාලිගා වගේ ගෙවල් තියෙද්දි කොතෙන්ද දර වැටුනේ? අන්තිමට ඒකෙන් ගුණේ විමලා තවත් අසනීප වෙච්ච එක. දැන් ওই කාමරේ ඇතුළටලා ඔහේ බලාගත්ත තේ බලාගෙන ඉන්නවා. මට හිතෙනවා මල්ලියේ නංගිව ටික දවසකට මෙහෙ ගෙනල්ලා නතර කරගන්න. එතකොට අඩු ගානේ හිතවත් හරියන්නේ නැතේ. අනේ අක්කේ ඒක නම් හොඳයි. හැබැයි ඉතින් මේ වෙච්ච කිසිම දෙයක් අපි හොඳට නොකිය ඉන්නේ. ඔව්. කියන්න එපා. කවුද ඒවා කියන්නේ?